ඉතුරු වෙලා තියෙනවා නම් තේ වෙලාවට රසම රස කෑමක් හදාගන්න පුළුවන්. වීඩියෝ එකට ගිහිල්ලාම බලමුද? මේ තියෙන්නේ ඉඳිආප්ප හදපු වගේ ඉතුරු වෙච්ච ඉඳිආප්ප ටිකක්. ඉතින් මම අද මේකෙන් පොඩි කෑමක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මම මේක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ හින්දා තමයි පොඩක් මේ ඝනකමට තියනා වගේ පේන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් මේ ඉඳිආප්ප ෆ්‍රිජ් එකේ දාලා තියන්න නැතුව පොඩ්ඩක් මද පවන වේලලා ගන්නත් පුළුවන්. මුලින්ම භාජනයක් ලිපේ තියලා අපි මේකට පොල් තෙල් එකතු කරගන්නවා. මම මේකෙන් ඉඳිආප්ප වලින් රස කැවිල්ලක් හදන්න තමයි අද මේ ලෑස්ති වෙන්නේ. ඉතින් පොල් තෙල් දාගෙන පොල් තෙල් ටිකක් රත් වෙනකන් තියලා පොල් තෙල් එක හොඳට රත් වුණාම ඉඳිආප්ප මෙන්න මේ විදිහට තෙල් එකේ බැද ගන්නවා. ඉතින් මේ තෙල් එකේ බැද ගන්නකොට අපි මේක සාමාන්‍ය ගානට බැද ගන්නත් පුළුවන්. ටිකක් ක්‍රිස්පි ගතියට හැපෙන ගානට බැද ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව තමයි කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් කර ගන්නත් එපා. මෙන්න මේ වගේ මේක හොඳට දෙපැත්ත දාලා දෙපැත්තම එක සමාන විදිහට බැද ගන්න ඕනේ. මෙන්න මේ ගානට තියදිත් අපිට මේක අයින් කරගන්න පුළුවන්. තව ටිකක් ඉතින් අපිට ක්‍රිස්පි ගතියට තියෙන්න ඕන නම් තව චුට්ටක් වෙලා මේක තෙල් එකේ බැද ගන්නත් පුළුවන්. ඉතින් රන්වන් පාට වෙනකන් මේක හොඳට බැද ගන්න ඕනි. ඔන්න දැන් නම් මේක මට ඕන ගානට බැදිලා තියෙන්නේ. ඉතින් තෙල් ටිකක් බේරලා ඉඳිආප්ප එක අයින් කරගන්නවා. බලන්නකෝ ඉතින් හරි ලස්සන පාටක් ඔන්න ඇවිල්ලා තියෙනවා. මේ ගානට ඉතින් ඉඳිආප්ප ටික ඔක්කොම බැද ගන්න ඕනේ. ඔන්න මම දැන් ඉඳිආප්ප ටික ඔක්කොම බැදගෙන ඉවරයි. බලන්න මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටක් එන ගානට බැද ගන්න ඕනේ. ඊළඟට මම පෑන් එකක් ලිපේ තියාගෙන මේකට සීනි හැන්දක් විතර එකතු කරගන්නවා. මම දැන් ලෑස්ති වෙන්නේ සීනි වලින් සීනි පැණි ටිකක් හදාගන්න. සීනි ටික හොඳට කැරමල් වෙගෙන එනකොට මේක ටිකක් කලවම් කරගන්නවා. ඉතින් සීනි පැණි හදාගන්න විදිහ අපි කවුරුණත් දන්නවනේ. ඔන්න ඉතින් පැණි එක ගානට ඇවිල්ලා. දැන් ඉතින් මේක අපි ඉස්සෙල්ලා හදාගත්ත ඉඳිආප්ප එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ විදිහට හදාගත්ත සීනි පැණි එක ඉඳිආප්ප එකට දාගන්නවා. ඔන්න ඉතින් වැඩේ ඉවරයි. මේ ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් තේ වෙලාවට මේක ඉක්මනට හදාගන්න පුළුවන් රසම රස කෑමක්. ඉතින් ආයෙ එහෙම ඉඳිආප්ප හදනකොට ඉඳිආප්ප ඉතුරුනොත් එහෙම පොඩ්ඩක් මේක හදලා බලන්නකෝ. හරිම රසයි. ඉතින් අමතක නොකර මාව subscribe කරගෙන යන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක් ස්තුතියි.